ඔයාගේ බබාටත් බෙහෙත් විදින්න යන්න කලින් ඔයා පැරසිටමෝල් දීලා එක්කගෙන යනවද? එහෙනම් ඒ වැරද්ද ඊට පස්සේ ආයෙ කරන්න එපා. බබෙක්ට බෙහෙත් විදලා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ බෙහෙතට අදාළ බොවන රෝගයෙන් බබාව ආරක්ෂා කරන්න. බබාගේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි දියුණු කරන්න. ප්‍රතිශක්ති පද්ධතියට ඒ එන්නත ගියපුවාම ඒ එන්නතට අදාළ රෝගයට ප්‍රතිදේහ බබාගේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් ගොඩනගනවා. ඉතින් මේ ප්‍රතිදේහ ගොඩනගන ක්‍රියාවලිය ඇතුළේදී යම්කිසි මට්ටමකින් බබාගේ උෂ්ණත්වය වැඩි වෙලා බබාට උණ වැළඳෙන්න තියෙන chance එකක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයි. මේ එන්නතෙන් බබාට උණ වැළඳුනොත් තමයි අපි හිතාගන්නේ ගොඩක් වෙලාවට මේ බබාගේ ඇඟේ අපි දුන්න එන්නත වැඩ කරනවා කියන එක. එන්නතේ ප්‍රතිශක්තිය හොඳට හැදෙනවා කියන එක. ඉතින් උණ හැදෙන්න කලින් බැරි වෙලාවත් ඔයා බබාට පැරසිටමෝල් දීලා අරගෙන ගියොත් මේ ප්‍රතිශක්තිකරණය නිසා බබාගේ ප්‍රතිශක්ති පද්ධතිය ඇතුලේ හරියටම මේ එන්නතට අදාළව ප්‍රතිශක්තිය ගොඩ නැගුණද කියන එක අපිට බලා ගන්න ටිකක් අපහසු වෙනවා. ඉතින් එහෙම වුණොත් සමහර විට ඇත්තටම බබාට මේ එන්නතෙන් ප්‍රතිශක්තියක් ආවෙන්නේ නැත්නම් එන්නත විද්‍යාවකින් වැඩකුත් නැහැ. ඉතින් ඒකින්ද ඔයා මේ වෙනකන් මේ පුරුද්ද කරා නම් අද ඉඳන් මේ පුරුද්ද අතාරින්න. බබාට එන්නත විද්දට පස්සේ උණ ආවොත් ඒක ඔබේ වෛද්‍යවරයා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය කියන ආකාරයට පැරසිටමෝල් වලින් ඔබට පුළුවන් පාලනය කරගන්න. හැබැයි එන්නත විදින්න කලින් පැරසිටමෝල් දීලා එන්න එපා. සමහර විට ඒක බබාගේ එන්නත හරියට ලැබුණාද නැද්ද කියලා බලාගන්න බාධාවක් වෙන්න පුළුවන්.